බිලින්ද ප්‍රශ්නේ තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ වදාarලා මනුස්ස ලෝකේ තමයි කියන මේ කියන්නේ මේ බ්‍රහ්මචාරී ජීවිතේ සම්පූර්ණ කළා ලෝකෙට නොඇලි රහතන් වහන්සේලා හැටියට සත්වයාට ඉන්න පුළුවන්කම තියෙනවා. අනිත් ලෝකේ අනිත් ඒ කියන්නේ තවතිසාවේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. දැන් අපි ගමු තවතිසාවේ අපි ගමු තවතිස නැත්තම් දෙවියන් කාමාවචර දිව්‍ය ලෝකෙ ගමු. දැන් කාමාවචර දිව්‍ය ලෝකේ කෙනෙක් අනාගාමිනුත් එතන චුත වෙනවා. ඊට පස්සේ එයා බ්‍රහ්ම ලෝකෙ ගිල උපදිනවා. එතකොට එයා ඒක ඉන්න බෑ. කියන්නේ ඒ තලයේ ඒ ස්තරයේ ඉන්න බෑ. ඒ ස්තරයට වඩා දියුණු වුණොත් එයාට එතන ඉන්න බෑ. එතන චුත වෙනවා. එතකොට අනාගාමී කෙනා රහත් ඵලයේ දක්වා දියුණු වෙගෙන ගිහිල්ලා රහතන් වහන්සේ වගේ ඉඳලා ඊට පස්සේ අතනින් පිරිනම් පාන. නමුත් එයාට බෑ පැවිද්දෙක් වශයෙන් සිවුරු පිරක දරාගෙන මේ පොළවේ ඇවිදින්න බෑ. මිනිස්යාට ඒක කරන්න පුළුවන්. මිනිස්යාට පුළුවන් රහත් ඵලයටපත් වෙලා සියලු ලෝකයෙන් නිදහස් වෙලා ලෝකයට අයිති නැති කෙනෙක් හැබැයි ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ ලෝකෙන් නිදහස් වූ කෙනෙක්, ලෝක විශ්ේ ඉක්මවා ගියපු කෙනෙක්, ලෝකෙන් එතර වූ කෙනෙක් මේ සාමාන්‍ය මිනිස්යාගේ ආහාර පාන ආදී වළඳගෙන සාමාන්‍ය මිනිස්යා පූජා කරන සිවුරක් පොරවාගෙන ගහක් ගලක් යට ඉන්නවා. ඒකේ නම බිහි කරන්න ලෝකෙ වෙන කිසි ලෝකයක බෑ. මිනිස් ලෝක විතරයි පුළුවන්. ඒකයි බුදු කෙනෙක් මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ. මේ දුකම මෙහි තියෙන නිසා නෙමෙයි. දුක ප්‍රඥාවෙන් දකින්න එකක්. දුක් විඳලා දකින්න එකක් නෙමෙයි. මොකද මටත් තේරෙන්නේ දැන් එහෙම නම් දැන් එතන එතකොට කියන්නේ ශ්‍රද්ධාව එතකොට ටිකක් අඩුයි එතන. එතකොට එතන වෙනකොට සංවේදතාවය අඩු වෙනවා නම් ඒ සීල දෙත් අඩු වෙන්න ඕනේ. එහෙම එකක්. අනිත්‍ය ධර්මයේ සංස්කාරයන්ගේ ස්වභාවය ඒ හැමතැනම එකම විදියයි. පින්වල විතර වෙනස්කම තියෙනවා. ඒ කියන්නේ පින් වලින් දැන් වර්තමාන මිනිස්යා ගත්තොත් මිනිස්යා අතර සමහර මිනිස්සු ඉන්නවා ප්‍රණීත වූ ආහාර පාන අනුභව කරනවා. සමහරු රළු පරළු භෝජන අනුගමනය කරනවා. සමහරු ඉන්නවා බොහොම දුකසේ කටුමැටි ගෙවල් වල වාසය කරනවා. සමහරු සුව පහසු යහන් තියෙන මාලිගාවල වාසය කරනවා. සමහරු හැමදෑම බොහොම පයින් යනවා බස් එකේ යනවා හතම්ම ගණන් පයින් යනා ඉන්නවා තාමත් මේ ලංකාවේ. සමහරු එහෙම නැ බොහොම සුව පහසුට ගමන් බිමන් යනවා. නමුත් මේ හැම තැනම තියෙනවා අනිත්‍ය ධර්මය. අනිත්‍ය ධර්මයෙන් වෙන්වෙච්ච එක චරිතයක් නැහැ. අනිත්‍ය ධර්මයෙන් වෙන්වෙච්ච එක දෙයක් නැහැ. මේ ස්වභාවයම දෙවියන් අතර. කර්මාන රූපව පින්පල් අනුභව කරන දෙවිවරුන්ගේ වෙනස්කම් තියෙනවා. සමහර දෙවිවරුන්ට දිව්‍ය අප්සරාවෝ ඉන්නවා බොහෝ ස්වල්පයක්. දිව්‍ය සැප ටිකක් තියෙනවා. සමහර දෙවිවරුන්ට බහුල වශයෙන් දිව්‍ය සැප තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය ස්වභාවයෙන් මිදෙලා නැහැ. දේශනාව මේකයි පටන් ගන්න සංස්කාර ධර්මයන්ගේ දුක ගැන කතා කරන්න නෙමෙයි. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ගැන කතා කරන්නේ. යදනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද එයයි දුක. යම් දුක්ඛං තදනත්තා යමක් දුකද එයයි අනාත්ම. ඒ ධර්මතාවය ලෝකෙන් ලෝකෙට වෙනස් නැහැ. ඒ ලෝකෙන් ලෝකෙට එකයි. නමුත් එහෙම වුණා කියලා දෙවියන් අතර කෙනෙක් අනාගාමී වුණොත් මේ කාමයේ අපි කව තවතිසාවේ කියලා. තවතිසාවේ ඉන්නේ චුත වෙනවා. එතන තමයි ඔයගේ. ඔව්. එතකොට රහතන් වහන්සේට පරිසරය තියෙන්නේ මනුස්ස ලෝක විතරයි. ඒ සියලු උපාදාන නැති කරලා ආශාවන් නැති කරලා තමුන් අපි ගමු රහතන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ අපි ගමු අපි සාමාන්‍යයෙන් ගමු අසාමාන්‍ය ගුණයක් තිබිච්ච බක්කුල මහ රහතන් වහන්සේ ගමු. උන්වහන්සේගේ ජීවිතය ආරම්භයේ ඉඳලම පුදුම සහගත සිද්ධින්ගෙන් ගහනයි. ඉතින් උන්වහන්සේ වයස 80 දී තමයි පැවිද්දෙක් වෙන්නේ. ගිහි ජීවිතය ගත කළා, අඹදරුවෝ හදලා, මොනුබුරු මොනිබිරියෝ දැකලා පැවිදි වෙන වයස 80 දී. පැවිදි වෙලා පැවිද්දෙක් හැටියට කල් ගත කරනවා තව වයස අවුරුදු 80ක්. අවුරුදු 160ක් උන්වහන්සේ වැඩ හිටියා. එතකොට දැන් පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ අවුරුදු 80ක් මේ සමාජය ඇවිදගෙන ගියා. පිරිනම් බෑවෙන්නේ රහත් වෙච්ච ගමන්. එතකොට රහත් වෙච්ච ගමන් පිරිනම් පානවා සිවුරු පුරවන්න වාසනාව නැත්තම්. ඒකයි මේ බ්‍රහ්මචාරී ජීවිතේ භාග්‍යවතුන් වහන්සේගේ පැවිද්ද මේ මනුස්ස ලෝකෙට තමයි උරුම. ඒකයි බුදු කෙනෙක් මනුස්ස ලෝකෙම පහළ වෙන්නේ. මේක තමයි මාත් බැලුවේ කොහොමද? ඒක නිසා සුළුපටු එකක් නෙමෙයි මේ ලැබෙන මනුස්ස ජීවිතේ.
මනුස්ස ජීවිතය කියන තීරණාත්මක තැන මහත්තයා. ඒ කියන්නේ හරි සම්දිස්ථානයක් වගේ මනුස්සයාට. ඒ කියන්නේ දැන් සමහර ලොකු නගරවල තියෙනවා ලොකු මේ හන්දි. ඒ හන්දියේ තියෙනවා වීදි ගොඩාක්. හතර පැත්තට විහිදිලා. එක එක විදියට හන්දියට මනුස්සයට යන්න පුළුවන්. ඒ මනුස්සයට යන්න පුළුවන් උතුරු දිශාවට තියෙන වීදියේ. තව කෙනෙකුට යන්න පුළුවන් දකුණු දිශාවට තියෙන වීදියේ. ඒ ඔක්කොම හන්දියෙන් බෙදලා තියෙනවා. ඒ වගේ සම්දිස්ථානයක් තමයි මනුස්ස ජීවිතේ. දැන් මනුස්ස ජීවිතයට ආවට පස්සේ කෙනෙක් තෝරා ගන්නා ක්‍රියාකාරකම් අනුව එයා නිරේට යන පාරේ යනවා. තව කෙනෙක් තමන් තෝරගන්න ක්‍රියාකාරකම් අනුව പ്രേත ලෝකෙට යන පාරේ යනවා. තව කෙනෙක් තමන් තෝරා ගන්න ක්‍රියාකාරය යනවා මේ තිරිසන් අපායට යන පාරේ යනවා. තව කෙනෙක් තමන්ගේ ක්‍රියාකාරකම් අනුව තමන් ඊතර නැවතිලා ඉන්න ආපහු එනවා එතනටම. තව කෙනෙක් තමන්ගේ ක්‍රියාකාරකම් අනුව දෙවියන් අතරට යනවා. සමහර බඹුන් අතරට යනවා. සමහරු පිරිනම් පානවා. ඉතින් ඒ ඔක්කොගම තියෙන සම්දිස්ථානයක් මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ. ඒතර බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ මනුස්ස ලෝකේ මනුස්සයෙක් හැටියට පමණයි. සිවුරක් දරාගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවාගෙන මේ නිකලස් කයක් පවත්වන්න පුළුවන්. මනුස්ස ලෝකේ. වෙන කොහෙවත් නැහැ. ඒකනේ රහතන් වහන්සේලාට දෙවියන් බව මේ බලපෑට වගේ පස්සෙන් එන්නේ.